මේ වෙලාවේ දැන් ඇයි අපි වැඩ කරන්නේ වගේ එකක් සමහරක් විට ළමයින් ගලුවේ. ඔයගොල්ලෝ නොදකින මැජික් එකක් තමයි නැවත අපි ජීවිතේට කරලා නැති ප්‍රශ්න සමහරක් ඒවා LL පේපර් එකේ කරලා ඉන්න පුළුවන් වෙනවා. අපි දැන් ඇයි අපි වැඩ කරන්නේ වගේ එකක් සමහරක් විට ළමයින් ගලුවේ තියෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඉතින් ලකුණු 20යිනේ තියෙන්නේ. ඒ LL වෙනකන් දැන් එහෙම ළමයෙක් අහලා තිබ්බ දැන් මම දන්නවා මට වැඩ කරලා ඒකක් ගන්න බෑ කියලා ලකුණු මෙච්චරයි තියෙන්නේ. ඒත් එහෙමයි කියලා අතාරින්නත් බෑ වගේ එහෙම ප්‍රශ්නත් එක්ක යන මෙසේජස් කීපයක්ම උදේ ඉඳන් තිබුණා. ඒතර ගැළපෙන වෙලාවක් වෙනකන් හිටියේ. ඒ ටික ඔක්කොම එකතු කරලා කතා කරන්න. මොකද හැමතිස්සෙම කතා කරන්න යන්නත් බෑනේ. පාඩමේ වැඩේ කරන්නත් තිබේ. ඉතින් කොහොම හරි කාරණාව තමයි එහෙම ඕගොල්ලෝ නොදකින මැජික් එකක් තව තියෙනවා. ඒ කියන්නේ මං කියන්නේ මම කවදාවත් කියන්නේ ඒක හින්දා කියලා මේ වැඩ නොකර කියන්නේ ඒක එහෙම එකක් කරනවා ඒ හින්දා අවුලක් නැහැ. එහෙම නෙවෙයි. පුළුවන් උපරිමයට වැඩ කරන්න පුළුවන් උපරිමයට ඔයාලගේ පැත්තෙන් මේ කියන දේවල් කරලා විභාගයට පුළුවන් උපරිමයට සූදානම් වෙන්න. හැබැයි විභාගයට කලින් දවස වෙනකම්ම තව ඕගොල්ලෝ නොහිතන පැති මේකේ ඕපන් වෙනවා. ඒ අපි හොඳටම බලන එකක් එහෙමම ගෙඩි පිටින් පේපර් වල එනේව ඕන තරම් වෙනවා. ඒතර හිතන්නේවත් අපි ජීවිතේට කරලා නැති ප්‍රශ්න සමහරක් ඒවා LL පේපර් එකේ කරලා ඉන්න පුළුවන් වෙනවා ළමයින්ට. ඒ නිසා මේ එහෙම පාර්ට් එකක් සම්පූර්ණයෙන් ඉතුරුයි. ඒ කාලේ වැඩේ මේකයි හරිද? ඔයාලා පාඩම් කරනවනේ. පාඩම් කරන ඒවා පළවෙනිම වතාවට බලනකොට ඉතින් ඉක්මනට අමතක වෙනවා. දැන් ගොඩාක් ළමයි ඉන්නවා මේ කාලේ තමයි ඔක්කොම පාඩම් කරන්නේ. එහෙම පාඩම් කරන ඉතින් ඔක්කොම ඒ වේගෙටම අමතක වෙනවා. ඒ කියන්නේ පාඩම් කරන වාර ගාන ගොඩාක් තීරණාත්මකයි මතක හිටින ඩියුරේෂන්. ඒ කියන්නේ කොච්චර කාලයක් ඔයාගේ ඔළුවේ එක රැඳිලා තියෙනවද කියන එක තීරණය වෙන්න පාඩම් කරන වාර ගාන තීරණාත්මකයි. දැන් හිතන්නකෝ එක ළමයෙක් ඉන්නවා කර්මාන්ත පස් පාරක් පාඩම් කරලා තියෙනවා. දැන් ඒ ළමයාට මතක නැහැ කර්මාන්ත. හරිද? ඒ කියන්නේ ඒ කාලයක් ගිහලා අමතක වෙලා දැන්. තව ළමයෙක් ඉන්නවා කර්මාන්ත එක පාරක්වත් පාඩම් කරලා නැහැ. ඒ ළමයාට පොඩ්ඩක්වත් බෑනේ. දැන් ඔය ළමයි දෙන්නම දැන් දෙන්නටම කර්මාන්ත බෑ මේ වෙලාවේ. අර පස් පාරක් ඉස්සර බලලා හිතන්නකෝ කලින් සයි එක්ක හරි මොකක් හරි එක බලලා. හැබැයි දැන් කාලෙකින් කරලා නැතුව දැන් මතක නැහැ. ඔය දෙන්නම දැන් කර්මාන්ත පාඩම් කරන්න ගත්තොත් එකක් තමයි ගොඩක් අඩු වෙලාවකින් කර්මාන්තරික පාඩම් කරන්න පුළුවන් අර පස් ගමනක් විතර පාඩම් කරලා තියෙන එකට. බොහොම පොඩි කියන්නේ ටට්ටක් ගලුට මතක් වෙනවා සිද්ධිය සහ එයාගේ ඒක මතකයේ රැඳෙන ප්‍රමාණය අනිත් ළමයට වඩා ගොඩක් වැඩි. අනිත් ළමයට වඩා සෑහෙන මතකයේ රැඳෙන ප්‍රමාණය වැඩි කලින් කරලා තියෙන වාර ගන්න වැඩි වෙන තරමට. ඒතර මං කියන්නේ ඔය අන්තිම දවස් වෙනකන් ඉන්න එපා කියන ඔක්කොම ටික බලන්න. කරනම අනිත් එක තමයි මේ කාලේ කොහොමත් ඔයාලා A එකක් ගන්නවද B එකක් ගන්නවද C එකක් ගන්නවද මොකුත් හිතන්න යන්න එපා. ගොඩක් ළමයි මේ කාලේ කරන වැරද්ද තමයි අර දැන් ඒකක් ගන්න බැරි වුණොත් මොකද කරන්නේ? සෙකන්ඩ් සයි තර්ඩ් සයි ළමයින්ට දෙනවා ගිය පාරට වඩා රිසල්ට් අඩු වුණොත් මොකද කරන්නේ? ඒ කියන්නේ ඒක පොදුවේ එන බයක්. ඒ කියන්නේ සෙකන්ඩ් සයි තර්ඩ් සයි ළමයින්ට අන්තිම කාලේ වෙද්දී හිතනවා ගිය පාර මීට වඩා පුළුවන් වගේ හිතෙන්න ගන්නවා. ඒවා බොරු ඒවා ඔළුවෙන් හැදෙන ඒවා. ගිය පාර මීට වඩා පුළුවන් වගේ හිතනවා. ගිය පාරට වඩා මේ පාර රිසල්ට් අඩු වෙයි වගේ හිතෙනවා. ඒ නිසා ඒකත් එක බය වෙනවා. ඒක සාමාන්‍යයෙන් ඕනම සෙකන්ඩ් සයි තර්ඩ් සයි ළමයෙකුට එන හැඟීමක්. ඒ කියන්නේ ඒක නෝමල්ම දෙයක්. ඒක කවුරු හරි ඒක ඇවිල්ලා තියෙනවා නම් ඒක ඊටගෙන ඒක සෙකන්ඩ් සයි තර්ඩ් සයි වීමත් එක්කම උරුමයක්. ඒක සාමාන්‍ය ඕන කෙනෙකුට හිතනවා. ඒකට එහෙම වෙන්නේ නැහැ. කොහොම හරි මේ ඔය විදිහට අර ඒ දේවල් ටික බැලන්ස් කරගෙන සමන් කියපු කාරණාව තමයි අර දැන් ඔයාලා අර ඒ වගේ දේවල් හිතනවා මම ඒකක් ගන්න ඕනේ ඒකක් ගන්න බැරි වුණොත් මොකද කරන්නේ මම කොහොම හරි දිස්ත්‍රික්ට් රෑන්ක් දානවා අයිලන්ඩ් රෑන්ක් දානවා මේ කාලවල ඒව මොකුත් හිතන්නේ නැහැ ඒව හිතන්න තිබ්බ කාලේ දැන් ඉවරයි දැන් ඔයාලට A එකක්ද B එකක්ද C එකක්ද S එකක්ද ෆේල්ද අයිලන්ඩ් ෆස්ට්ද අයිලන්ඩ් ලාස්ට්ද ඒව මොකුත් හිතන්නේ නැහැ ඕගොල්ලන්ට අදාළ වෙන්නේ ඔයාලට දවස් 20ක් හරි 20 ගාණක් හරි කීයක් හරි තියෙනවා සහ අද කියලා දවසක් තියෙනවා දැන් ඔයාලා වැඩ කරමින් ඉන්න මොහොතක් තියෙනවා ඒ සියලු වෙලාවල් වල ඔයාට කරන්න පුළුවන් උපරිමයේ වැඩ කරන එක අර මේ වෙලාව ඔයාට කිසිම ටාගට් එකක් නැහැ. ඒක මෙතනින් ඉස්සරහට මට තියෙන ලකුණු මෙච්චරයි මේ වගේ එකක් ගන්න පුළුවන් වේද? ඒව අහන්න එපා. ඒව හිතන්න ඔයාලට අයිතියක් නැහැ මේ වෙලාවේ. ඔයාලට මේ වෙලාවේ කරන්න තියෙන එකම දේ තමයි අද දවසේ හෝ දැන් මෙතන වැඩ කරමින් ඉන්නවා කියන්නකෝ. දැන් ඒ කියන්නේ තනියෙන් වැඩ කරන වෙලාවක් හිතන්නකෝ. ඔයා තනියෙන් වැඩ කරමින් ඉන්න යම් පැය භාගයක් කියන්නේ විතරක් හිතන්න ගොඩාක් පැය 5ක් මං වැඩ කරනවා වගේ එහෙම හිතලා පටන් ගන්න එපා. මං පැය භාගයක් වැඩ කරනවා. ඒ පැය භාගය වැඩ කරලා ඉවරනම ඊළඟ පැය භාගය වැඩ කරනවා. එහෙම පැය භාගය පොඩි කොටස් වලට කඩා ගන්න. කඩාගෙන යම් වෙලාවක වැඩ කරන්න ගත්තට පස්සේ ඒ වැඩ කරන පැය භාගයේ කිසිම තප්පරයක්වත් නාස්ති කරන්නේ නැතුව උපරිම වැඩ කරනම හැරුණකොට ඔයාට වෙන අරමුණක් නැහැ. ඒ පැය භාගය ඉවරනම ඊළඟ පැය භාගයේ තප්පරයක්වත් නාස්ති නොකර වැඩ කරනව ඇරෙන්න ඔයාට වෙන අරමුණක් නැහැ. එහෙම තමයි යන්න ඕන. සහ ඔයාගේ ලොන්ග් ටර්ම් අරමුණ දිගුකාලීන අරමුණ වුණත් මේ තියෙන දවස් 20 මිනිස්සෙක් විදියට ඔයාට වෙන්න පුළුවන් උපරිම මහන්සියක් ඇතිනේ. අන්න ඒක 100%ක් දෙනවා පොඩ්ඩක්වත් වෙලාව නාස්ති කරන්නේ නැතුව. ඒතර ෆෝන් එක ඔබ කාලේ නාස්ති කරනවා කියලා එහෙම එකක් වෙන්න බෑ ඕගොල්ලන්ගේ පැත්තෙන්. ඒ කියන්නේ තාමත් ඔයාලා ඒ දේ ඔයාලගේ පැත්තෙන් වෙනවනම් ආයෙ මතක් කරන්න. ඒ කියන්නේ ඕක නිසා අනිවාර්යෙන් A level result එක අඩු වෙනවා. කමක් නැත්නම් ඒක අනිවාර්යෙන්ම අඩු වෙනවනේ ළමයි. විභාගයට තව දවස් 20 ගාණක් තියෙනවා. ඒතර දවස් 20 ගාණක් ඇතුළත ඔයාලගේ හැසිරීම ඍජුවම බලපානවා A level paper එකේ result එක. ඒතර බොහොම වගකීම් සහගතව ඔයගොල්ලෝ මේ වැඩ කරන එක කරගෙන යන්න ඕන. සහ අර ලොකු මොකුත් හිතන්න එපා. දැන් ලකුණු හිතන්නේ නැහැ. දැන් ලකුණු හිතන කතාව ඉවරයි දැන්. දැන් ඒ එකක් වේද දන්නේ නැහැ. අපි හිතන්නේ ඒව ගැන. දැන් B වෙයිද fail වෙයිද දන්නේ නැහැ. fail වෙයි සමහරක් කරන්න දෙයක් නැහැ. එකම දේ ඒ කියන්නේ එච්චරට සිම්පල් කරගන්න. ඒ කියන්නේ පාස් වුණොත් දැන් ෆේල් වුණොත් දැන් එක අරමුණයි තියෙන්නේ. දවස් 20ක් තියෙනවා. ඔය දවස් 20 කරන්න පුළුවන් උපරිම මොකක් හරි එකක් ඇතිනේ මිනිහෙක් වශයෙන් කරන්න පුළුවන් දෙයක්. ඒක කරනවා. එච්චරයි. ඉන්හා වෙන දෙයක් වෙච්චාවේ. ඒ මට්ටමට ඔළුව සිම්ප්ලිෆයි කරගන්න. මොකද ඔය දවස් ටික තමයි අර මැජික් දවස් ටික.
ඔය ටිකේ බලන ඒවා gediya පිටින් ඒ ලෙවල් වල තියෙන්න පුළුවන්. ඒ හින්දා ඔය ඔක්කොම බහුබූත ඔළුවෙන් පැත්තකට දාලා එකම දේ විදිහට අර දවස් 20 හරියට වැඩ කරනවා කියන ඒ කමිටඩ් ගතිය ඔළුවට අරගෙන ඔය කියන දේවල් ටික කරගෙන ගියොත් ඒ මැජික් එක වෙයි. ඒක නොවෙන්නේ ඕගොල්ලෝ හිත ඉන්නවා නම් ඒකක් එයිද ඒකක් නම් ගන්න බැරි වගේ ගිය සතියේත් ලකුණු මෙච්චරයි තියෙන මම මෙච්චර වැඩ කරලා ගියා ඒත් මට ලකුණු අඩු වෙලා ඒ වගේ දේවල් හිත ඉන්න යනවා කියලා කියන්නේ වැඩේ අනිත් පැත්ත ගහින එකයි වෙන්නේ. ඒ හිතන තරමට ඕගොල්ලෝ තව තවත් A level result එකෙන් ඈත් වෙන එකයි වෙන්නේ. සහ ඒ වගේ දේවල් කල්පනා කරන තරමට අපේ ඔළුවට එන ප්‍රෙෂර් එක වැඩි. ඒ ප්‍රෙෂර් එක වැඩි වෙන තරමට අපිට ඊළඟ මොහොතේ වැඩ කරන්න පුළුවන්කම අඩුයි. ඒ කියන්නේ ඒක පැහැදිලිව මෙහෙම වෙනවා. ඒ කියන්නේ ඔයාලා මේ වගේ දේවල් හිතන තරමට ඔයාගේ දවසේ කාර්යක්ෂමතාවය අඩු වෙනවා. ඒ නිසා මේ වෙලාවේ මාර ක්ලියර් තියාගන්න ඔළුව කිසිසේත්ම ලොකු දේවල් හිතන්න යන්න එපා. ඒයිද නැති වෙයිද බැරි වෙයිද පුළුවන් වෙයිද මොනවාවත් හිතන්න යන්න එපා. ඒ හැම දෙයක්ම ඔයාලගේ අර ඒ වැඩ කරන කාර්යක්ෂමතාවය අඩු කරනවා. ඒවා හිතන්න යන වෙහෙස ඇතුලේ ඔයාගේ වැඩ කරන කාර්යක්ෂමතාවය අඩු වෙනවා. එහෙම නොවෙන්න ඔහේ වැඩ කරගෙන යන්න වෙන මොකුත් හැංගීම් දැනීම් නැතුව වගේ ඔහේ වැඩ කරගෙන යන්න ඒක ඇතුලේ හිතන්න නැති විදිහකට අර කියපු මැජික් වෙන්න පුළුවන්. ඒවා වෙන්නේ ඔයාලා මේ වැඩේ ඇතුලේ හිටියොත් විතරයි. එහෙම නැතුව සියල්ල අතහැරලා දාලා හිටියා කියලා කිසිම දෙයක් වෙන්නේ නැහැ.